හරි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි Canva app එක පාවිච්චි කරලා presentation එකක් හදන්නේ කියලා. මුලින්ම අපි Play Store එකට ගිහිල්ලා Play Store එකෙන් අපි Canva app එක download කරගන්න ඕනේ. මෙතන search කරනවා Canva කියලා type කරලා. එතකොට මෙන්න මේ app එක තමයි අපි download කරගන්න ඕනේ නැත්තේ. මම මේකේ app එක download කරලා තියෙන හින්දා මෙතන open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි install කරගන්නවා. එතකොට අපේ phone එකෙන් Canva app එකට ගිහිල්ලා Canva app එක open කරගෙන හරි එතකොට මේ තියෙන්නේ Canva app එකේ interface එක. මේ Canva app එක පාවිච්චි කරලා අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. presentation හදන එක විතරක් නෙමෙයි. video clip එකක් හදා ගන්න පුළුවන්, photo edit කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට document මොනවා හරි තියෙනවා හදා ගන්න පුළුවන්. ඒ වගේ වැඩ ගොඩාක් කරගන්න පුළුවන් app එකක් තමයි මේ Canva app එක කියලා කියන්නේ. ඒතකොට presentation එකක් හදා ගන්නවා නම් අපි මෙන්න මේ presentation කියන බටන් එක ක්ලික් කරනවා. presentation icon එක මේ විදිහට ක්ලික් කරාම ඊට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේකේ අපිට පුළුවන් මේ තියෙන්නේ ටෙම්ප්ලේට්. මේ ඩිසයින් කලින් හදපු ටෙම්ප්ලේට් තියෙන. එතකොට මේ දකුණු පැත්තේ පහළ තියෙන අර නිකන් ඔටුන්නක වගේ අයිකන් එක තියෙනවා. ඒ ප්‍රසන්ටේෂන් ටෙම්ප්ලේට් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපිට මුදලක් දීලා ඉවරලා මේ ප්‍රීමියම් වර්ෂන් එක ගත්තොත් විතරයි. මේ Canva app එකේ මුදලක් දීලා ඉවරලා පර්චේස් කරොත් විතරයි මේ ටෙම්ප්ලේට් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ඒවා අපිට ෆ්‍රී අරගෙන ඉවරලා අරගෙන මේ එඩිට් කරන්න පුළුවන්. දැන් මෙතන මේ අනිත් තියෙන ෆ්‍රී දෙන ප්‍රසන්ටේෂන් තියෙනවා. මේ ස්ලයිඩ් ගන්න දාලා දෙනවා. ඒ වගේ ටෙම්ප්ලේට් එකක් අරගෙන අපිට අවශ්‍ය ඩීටේල්ස් එකකට දාලා ඉවරලා වෙනස් කර ගැනීම හැකියාවක් තියෙනවා. දැන් අපි මුලින්ම හදනවා නම් අපිට පුළුවන් මේ මෙන්න මේ ඉහළ අයිකන් එක ක්ලික් කරගෙන මේ විදිහට අපිට මේක පහළට දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අලුතෙන්ම ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරනවා නම් මෙන්න අපිට ස්ලයිඩ් දීලා තියෙනවා. ස්ලයිඩ් එකක් මේ ධන ලකුණෙන් අපිට ස්ලයිඩ් ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ පළවෙනි ස්ලයිඩ් එකට අපි මොනවා හරි දෙයක් ඇඩ් කරනවා නම් අපි ඒ ස්ලයිඩ් එක සිලෙක්ට් කරගෙන මේ විදිහ අපිට එනවා මේ විවිධ ටූල්ස් එනවා. මේක අපිට මේ කතරෙන් ක්ලෝස් බටන් එකෙන් ක්ලෝස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ පහළ තියෙන බටන්ස් වලින් අපිට පුළුවන් ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. එහෙම නැත්නම් අපිට මොනවා හරි අප්ලෝඩ් කරගන්න ෆොටෝස් එකක් වගේ දෙයක් අප්ලෝඩ් කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ ටෙක්ස්ට් බටන් එක ක්ලික් කරාම අපිට පුළුවන් මේ වගේ ටෙක්ස්ට් ටෙම්ප්ලේට් තියෙනවා මේකෙත්. මේ ටෙක්ස්ට් එකක් අපිට මේකෙත් අර ප්‍රීමියම් අයිකන් එක තියෙනවා. ඒවා අපිට ෆ්‍රී ගන්න බෑ. අනිත් ඒවා අපිට ෆ්‍රී ගන්න පුළුවන්. දැන් මේ අපි මේ එකක් දාලා බලමු. මේ විදිහට අපිට මේක ඕන ඇතනකින් තියන්න පුළුවන්. දැන් මේකේ දෙයක් ඇඩ් වෙලා තියෙනවා. අපිට මේ අනවශ්‍යව තිබ්බොත් එහෙම මොනවා හරි අනවශ්‍ය දෙයක් තියෙනවා. මේ ඒ දේ සිලෙක්ට් කරලා ඉවරලා මේ ඩස්ට්බින් අයිකන් එකක් එනවා. මේ ඒ බටන් එක ක්ලික් කරාම මේක ඩිලීට් කරගන්නත් පුළුවන්. ඒතකොට මේ ඇඩ් වෙන ඒවා අපිට පුළුවන් ඩබල් ක්ලික් කරලා දුරකථනයේ තියෙන කීබෝඩ් එක පාවිච්චි කරලා අපිට මේ දේවල් එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් සිලෙක්ට් කරලා ඔයාලට තියෙනවා පහළ කෙරවරේ අපිට ෆොන්ට් සයිස් වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆොන්ට් ටයිප් එක චේන්ජ් කරගන්න පුළුවන් මේ විදිහට අපිට අවශ්‍ය විදිහට. ඊට පස්සේ බෝල්ඩ් කරන ඒවා, කලර්ස් චේන්ජ් කරන ඒවා මේ විදිහට අපිට කරගන්න පුළුවන්. මේ වගේ ෆොන්ට් වලට කරන ෆොන්ට් ෆෝමැටින් ටික අපිට මේ අයිකන්ස් පාවිච්චි කරලා මේ බටන්ස් පාවිච්චි කරලා කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට මේ ස්ලයිඩ් එකකට ඉමේජ් එකක් වගේ දාන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් මෙන්න මේ ගැලරි එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ විදිහට මේ ෆොටෝස් දාගන්න. මේ ෆොටෝස් එකක් උනත් අපිට රීසයිස් කරගන්න පුළුවන් මේ පොයින්ට් වලින් අල්ලලා ඒක අවශ්‍ය තැනකට මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා ක්ලික් කරගෙන අපිට අවශ්‍ය තැනින් තියාගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට අපිට පින්තූර දාගන්න පුළුවන් අපේ ප්‍රසන්ටේෂන්. එතකොට මේ විදිහට අපිට ස්ලයිඩ්ස් කිහිපයක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන ඉලමන්ට් කියන එකෙන් අපිට පුළුවන් මේ වගේ ෂේප්ස් දාගන්න හැඩතල. මේ වගේ ෂේප්ස් මොනවා හරි අවශ්‍යයි නම් ඒ ෂේප්ස් දාගන්න පුළුවන් ওই විදිහට. අපිට මේ විදිහට හදාගන්න ප්‍රසන්ටේෂන් එකට අපිට පුළුවන් මෙන්න මේ ස්ලයිඩ් අතර තියෙන ධන ලකුණ ක්ලික් කරලා ප්ලස් මාක් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ
ට්‍රාන්සිෂන් ඇඩ් කරගන්න. මෙතන තියෙනවා ට්‍රාන්සිෂන්ස්. මේ ට්‍රාන්සිෂන් මේ විදිහට අපිට මේ ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකකට මාරු වෙද්දි අපිට මේ විදිහේ ට්‍රාන්සිෂන් දාගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා අපිට මේ ට්‍රාන්සිෂන් ඇඩ් කරන්න පුළුවන්. අපිට මේ ටෙක්ස්ට් වලටත් ඇනිමේෂන් දුන්න හැකි මේ විදිහේ මේ අවශ්‍ය ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ඇනිමේෂන් දෙන්න ඕනේ අවශ්‍ය ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඒ ටෙක්ස්ට් එකට අවශ්‍ය කරන ඇනිමේෂන් එකක්. මෙතන ඇනිමේට් කියලා තියෙනවා. ඇනිමේට් බටන් එක ක්ලික් කරලා අපිට මේ වගේ ටෙක්ස්ට් වලට ඇනිමේෂන් දෙන්නත් පුළුවන්. මේ විදිහට අපි හදාගන්න ස්ලයිඩ්ස් ටික ඒතර ප්‍රසන්ටේෂන් එකක් විදිහට අපිට ගන්න හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ ෂෙයා මේ මෙතන තියෙනවා අපිට මේක ස්ලයිඩ් ෂෝ කරලා බලන්න පුළුවන්. අයිකන් එකක්. මේ විදිහට අපිට ස්ලයිඩ් ෂෝ කරලා බලන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ෂෙයා අයිකන් එකක් තියෙනවා. මේ ෂෙයා අයිකන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට මේකේ යාළුවෙක්ට ෂෙයා කරන්න පුළුවන් මේකේ ලින්ක් එකේ දේවල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේක PDF එකක් විදිහට අපි මෙතන ෆයිල් ටයිප් එක චේන්ජ් කරන්න ඕනේ. PDF එකක් විදිහට අපිට සේව් කරගන්න පුළුවන් අපේ ෆෝන් එකට. ඊට පස්සේ PPTX ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේම ඔය PowerPoint වගේ software වලින් අපි මේක එඩිට් කරනවා නම් අපි PPTX වලින් එහෙම නැත්නම් MP4 වීඩියෝ ෆයිල් එකක් විදිහට JPG ෆයිල්ස් ෆොටෝ ෆයිල්ස් විදිහට ඒ විදිහට අපිට මේක සේව් කරගන්න පුළුවන්. මම මේක PPTX ටැග් විදිහට අපි කම්පියුටර් එක දැන් මේක හදලා ඉවරලා අපි කම්පියුටර් එකකින් නම් අපි මේක ප්‍රසන්ටේෂන් එක කරන්නේ. අපිට පුළුවන් PPTX ෆයිල් එක මේකේ ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනින් PPTX ෆයිල් එක සිලෙක්ට් කරලා ෆයිල් ටයිප් එක විදිහට ඊට පස්සේ මෙතනින් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරනවා. හරි. ඔය විදිහට තමයි අපි ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ අපි Canva app එක පාවිච්චි කරලා.